ආයුබෝවන් පේනි බයිට්ස් YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ දිගම දුරක් ගමන් කරන බස් රථ සේවාව පිළිබඳවයි. ට්‍රාන්ස් ඔසෙනිකා නමින් හඳුන්වන මෙම බස් රථ සේවාව මගින් ඇට්ලන්ටික් සාගරයත් පැසිෆික් සාගරයත් ගොඩබිමින් යා කරන මාර්ගයක්ද සාදනවා. බ්‍රසීලයේ රියෝ නගරයෙන් ගමන් ආරම්භ කර රටවල් තුනක් කරහා සුන්දර වෙරළ තීරයන්, ගම්මාන, නගර, වනාන්තර, සුවිශාල කඳුපන්ති, ගංගා මෙන්ම කාන්තාරද පසු කරමින් මගින් හට විශ්මිත අත්දැකීමක් ලබා දෙන මෙම බස් රථ ගමන කිලෝමීටර් 6300ක් දුර ගෙවා ගමනාන්තය වෙත ළඟා වෙනවා. ඔබටත් මේ සුවිශේෂී බස් රථ ගමන පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මේ වීඩියෝ අවසානයේ වෙනතෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් අපි යනවා අපේ වීඩියෝ එකට. ශ්‍රී ලංකාව තුළ දිගම දුරක් ගමන් කරන බස් රථ ගමන ලෙස වාර්තා වෙන්නේ තංගල් නගරයෙන් ගමන් ආරම්භ කර ගාලු මාර්ගය ඔස්සේ කොළඹට පැමිණ පුත්තලම් මාර්ගය ඔස්සේ පළාත් 5ක් දිස්ත්‍රික්ක 12ක් පසු කරමින් පැය 14ක් පුරාවට කිලෝමීටර් 614ක් දුර ගෙවා යාපනයේ නගරයේ දක්වා ළඟා වන අර්ධ සුඛභෝගී බස් රථ සේවාවක්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ දිගම දුරක් ගමන් කරන බස් රථ සේවාව පිළිබඳව. ඒ තමයි බ්‍රසීලයේ රියෝ නගරයෙන් ගමන් ආරම්භ කර බොලිවියාව හරහා පෙරු රාජ්‍යයේ අගනගරය වන ලීමා දක්වා ඇට්ලන්ටික් සාගරයත් පැසිෆික් සාගරයත් ගොඩබිමින් යා කරන ඉන්ටර්ඔසෙනිකා එහෙම නැත්නම් ට්‍රාන්ස්ඔසෙනිකා බස් රථ සේවාව පිළිබඳවයි. ලෝකයේ දිගම දුරක් ගමන් කරන බස් රථ සේවාව වන ට්‍රාන්ස්ඔසෙනිකා බස් රථ සේවාව බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නගරයෙන් ගමන් ආරම්භ වී කිලෝමීටර් 6300ක දුරක් ගෙවා එහි ගමනාන්තය වන පේරු රාජ්‍යයේ ලීමා නගරයට ළඟාවීම සඳහා ආසන්න වශයෙන් පැය 100ක කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ දවස් 5ක කාලයක්. මෙම සුවිශේෂී ගමන සඳහා අධි සුඛෝපභෝගී බස් රථ සේවාව පවත්වාගෙන යන්නේ පේරු රාජ්‍යයේ ප්‍රසිද්ධ බස් සමාගමක් වන ඕමිනෝ බස් සමාගමයි. මෙම ගමන සඳහා වුන් ඉතා පළපුරුදු රියදුරන් දෙදෙනෙක් ඇතුළුව කාර්ය මණ්ඩලය 4ක්ද නිදන ආසන 12ක් ඇතුළුව මගින් 44ක් සඳහා සේවාව සපයනවා. 2016 දී තමා මෙම සුවිශේෂී බස් රථ සේවාව මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. ලොව දීර්ඝතම බස් ගමනේ මුල් අදියර ලෙස ඇට්ලන්ටික් වෙරළ තීරයෙන් ගමන් ආරම්භ කරන මෙම බස් රථ සේවාව ඉතාමත් සුන්දර වෙරළ තීරයක් වන කොස්ටවා හරහා තමයි මුලින්ම ගමන් කරන්නේ. මෙහිදී කවුරුත්ම පාහේ ඡායාරූපයක් ගැනීමට නම් අමතක කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ වෙරළ තීරය එතරම්ම සුන්දරයි කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම දීර්ඝතම ගමනේ වැඩි කොටසක් බ්‍රසීලය හරහා ගමන් කරන අතර එහිදී ඇමසන් වනාන්තරය ඇමසන් ගම් තීරය ඔස්සේ වැටුණු සුන්දර මාර්ග ඔස්සේ මෙම බස් රථය ගමන් කරනවා. විටකදී මෙම බස් රථය ඇමසන් ගම් තීරයෙන් එතර වීම සඳහා විශාල පාලම් පාරුවක් භාවිතා කිරීමේ අත්දැකීමද මගින් වෙත ලබා දෙනවා. බ්‍රසීලයට අමතරව මෙම බස් රථ සේවාව බොලිවියාව, පේරු රටවල් හරහා ගමන් කරන අතරතුරදී ලෝකයේ වියලිතම කාන්තාරය වන චිලීහි ඇටකාමා කාන්තාරය මෙන්ම ලොව දිගම මහද්වීපික කඳුවැටිය වන ඇන්දීස් කඳුවැටියද ලොව දීර්ඝතම බස් චාරිකාව වන මෙම ගමනේ සහභාගී වන මගින් හට දැක බලා ගැනීමේ අවස්ථාව සලසනවා. මෙම දීර්ඝතම ගමන සඳහා අවශ්‍ය ආහාර පාන සියල්ල මගින් විසින් අවන්හල් මගින් මිලදී ගත යුතු වන අතර මෙම සේවාව සපයන බස් රථ සමාගම් මගින් නොමිලේ කෝපි සහ වතුර පමණක් ලබා දෙනවා. මේ සුන්දර ගමන සහ මෙම අත්දැකීම විඳ ගැනීම සඳහා බස් රථ සමාගම් මගින් ඩොලර් 250ක වැනි ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් ගත්තොත් රුපියල් 75000ක වගේ මුදලක් අය කරනවා. ඊට අමතරව ආහාර සඳහා යන වියදම මගින් විසින් දැරිය යුතු වෙනවා. අද අපේ වීඩියෝ තුලින් අපි කතා කළේ ලෝකයේ දිගම දුරක් ගමන් කරන බස් රථ ගමන පිළිබඳව. මේ වීඩියෝ පිළිබඳ ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මීටත් වඩා තොරතුරු ඔබ දන්නවා නම් අපිට කමෙන්ට් කරලා අපිත් එක්ක දැනුම බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම
ඔබට තවත් මෙවැනිම සුවිශේෂී තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් මෙවැනිම සුවිශේෂී වීඩියෝකින් ඉක්මනින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට ජයග්‍රාහී සුබ දවසක්.